අයිවන් මචන්ලා කොහොමද මෙන්න මේකයි මචං අපි තත්ත්වේ මම වීඩියෝ එකක් දැම්මා Facebook එකට මම හිතා කට්ටිය බලලා කට්ටිය ගොඩක් බලලා තිබුණා මං හිතනවා මේක මේ ප්‍රාදේශීය සභාව දකී කියලා මේ දාන වීඩියෝ එක බලලා මචං මේක ප්‍රාදේශීය සභාවේ කාට හරි දකින්න මේක ෂෙයා කරපල්ලා මං හිතනවා ගරු සභාපතිතුමා නිතර දෙවේලේ යනවා මෙතන මේ පල්ලම පාරේ මං දකින්න එතුමාගේ වාහනේ එහෙම මම හිතනවා එතුමා නැවතිලා බලයි කියලා මෙතන ඉස්කෝලේ පාරතන ඉස්කෝලේට හැපැත්තේ හන්දියේ පේන මෙතන කෙරවලුම් පාර එතන තමයි පාර මහ පාර මේ සහ මං දැක්ක මේ മന്ത്രിතුමා මේ අපේ ගමේ පාරවල් කිහිපයකට මුල් ගල තියෙනවා මං මේක වැරද්දක් කියන්නේ හොඳයි ගොඩක් හොඳයි නමුත් මේ ඒ පාරක් කෙසේ වෙතත් මේ පාරේ മന്ത്രിතුමා සභාපතිතුමා මේ පාර අත්‍යවශ්‍ය පාරක් මේ පාරේ ඉස්තුවන ළමයි පවා මේ පාරේ ඉන්නවා මේ පාරේ වහින කාලට ළමයි ගවුම් වල කලසන් වල මඩ ගාගෙන තමයි මේ පාරේ ඉස්කෝලේ යන්නේ මම දන්නේ මේ පාරවල් ගැන බොරු අවංකවම මම දන්නේ නමුත් මේ පාර හැමදාම හැම ආණ්ඩුවකින්ම හදලා දීපු පාරක් මේ පේන ඇතිනේ හැම ආණ්ඩුවෙන්ම මේ පාර හදනවා මේ තාම පිළිවෙලකට හදපු පාරක් නෙමෙයි මේක මම හිතනවා මේකේ දැන් මොකද ඡන්දේ දවස්වල ඒ අදාළ පුද්ගලයෝ ඇවිල්ලා මෙන්න මෙතන මේ මට දීපු පොරොන්දු නෙමෙයි මෙතන අපේ ගමේ ඉන්න ජනතාවට දීපු පොරොන්දු මං හිතන්නේ දැන් එතුමා ඇවිල්ලා මේ කොට්ටාස සංවිධායක වෙන්න ඕන මං හොයලා බලපු විදියට මං දන්නේ නැහැ එතුමා තමයි කිව්වේ පාර හදලා දෙන්නම් කියලා මෙහෙමයි මේ මම කිව්වා ඊට පස්සේ පාර නැතත් මහත්තයෝ මේ දෙපැත්තේ කාණු දෙක කපලා වතුර බැහැලා යන්න පුළුවන් නම් හදලා දෙන්න කියලා විතරයි මං කිව්වේ සාමාන්‍ය ප්‍රතිපාදන පාස් වෙන්න ඕනද මේ කියන ප්‍රශ්නේ මට තියෙනවා පාර දෙපැත්ත කපලා ඉස්සරහා බෝක්කේ වතුර බහලා යන්න විදියක් නැහැ. ඒක සුද්ධ කරන්න සාමාන්‍ය ප්‍රතිපාදන පාස් වෙන්න ඕන කියලා මම දන්නේ නැහැ. මේ දාන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මේකට. මේ මං හිතනවා ජනතාවට උදව් කරයි කියලා. මං හොයලා බලපු විදිහට ඉතාමත් හොඳ සභාපතිවරයෙක් පත් වෙලා ඉන්නවා ආර්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට. මං හිතනවා එතුමා මේක බලයි කියලා. මොකද වහින කාලෙකට මේ අපි මේ පාරේ යන්න බෑ ඇත්තටම පීඩාව විඳිනවා මං හිතනවා മന്ത്രിතුමා නැතත් සභාපතිතුමාවත් ඇවිල්ලා මේ බලලා අපිට මේ පාරට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරයි කියලා